හයි වීවර්ස්, අපි අද කතා කරන්න බලාපොරොත්තු වනවා විශ්ව ශක්තිය. ඒ කියන්නේ යුනිවර්සල් එනර්ජි. මේ විශ්වයේ තියෙන ප්‍රබලතම ශක්ති ප්‍රභේදය තමයි විශ්ව ශක්තිය කියන්නේ. ඒක සාමාන්‍ය සමස්ත විශ්වය පුරාම පැතිරී තියෙන මූලික ශක්ති සංකල්පයක්. ඒක අපිට පේන්නේ නැහැ. එනවාට මේ මුළු විශ්වය පුරාම පැතිරලා තියෙන මූලික ශක්ති සංකල්පය තමයි විශ්ව ශක්තිය කියලා කියන්නේ. එතකොට මේ ශක්තිය සියලුම ජීවීන් වස්තුන් සහ පරිසරය තුළ ඉගන්නේ මිහිපිට ජීවත් වෙන සියලුම ජීවීන් ඒක මිනිස්සෙක් වෙන්නත් පුළුවන් සතෙක් වෙන්නත් පුළුවන් තව කුමක් හරි ජීවියෙක් වෙන්නත් පුළුවන් සහ වස්තුන් පරිසරය තුළ පවතින බව විශ්වාස කරනු ලබනවා. කියන්නේ මේ විශ්ව ශක්තිය සමස්ත ජීවීන්ට වස්තුන්ට පරිසරය තුළ පවතිනවා කියලා විශ්වාස කරනවා. එය බොහෝ ආගම ඇත්තට මේ ආගමික පැත්තෙන් ගත්තාම අපිට ආගම් කිහිපයක් තියෙනවා. ඒ ආගමික මේ බැතිමතුන් පූජකවරුන් ගත්තාම ඒක ආගමික පැත්තෙන් විශ්වාස කරනවා. දාර්ශනික සහ අධ්‍යාත්මික සම්ප්‍රදාය. ඒක ඊට අමතරව දාර්ශනිකව. ඒ කියන්නේ අපිට බෞද්ධ ගත්තොත් බෞද්ධ දාර්ශනිකව ඒක මේ විශ්වාස කරනවා. එතකොට ද්‍රවිඩ සම්ප්‍රදාය, කතෝලික, ඉස්ලාම් කියන සියලුම කොටස් කට්ටිය මෙම විශ්ව ශක්තිය කියන දේ විශ්වාස කරනවා. ඊට අමතරව ආධ්‍යාත්මික සම්ප්‍රදාය. ආධ්‍යාත්මිකවත් මෙම විශ්ව ශක්තිය කියන්නේ මොකක්ද කියලා ගොඩාක් විශ්වාස කරනු ලබනවා. එය එතකොට වැදගත් සන්ධිස්ථානයකට පත් වෙනවා. එතකොට මේ විශ්ව ශක්තිය ජීවීන් වස්තුන්ගෙන් පමණක් නොවේ පරිසරයේ පවතින මේ ක්‍රියාකාරකම් හේතුවෙන් ආගමික දාර්ශනික අධ්‍යාත්මික සම්ප්‍රදායන් හේතුවෙන් ගොඩාක්ම විශ්වාස කරනු ලබනවා. යාළුවනේ විශ්ව ශක්තිය ගත්තාම ප්‍රධාන සංකල්ප 4ක් යටතේ කතා කරනු ලබනවා. එතකොට ඒ සංකල්ප 4 එකිනෙකට වෙනස් වෙනවා. එතකොට ගත්තාම කියන්නේ එක එක රටවල් වල අනුව වෙනස් වෙනවා. ඊට අමතරව චින්තනයන් එතකොට දාර්ශනික සංකල්ප යටතේ වෙනස් වෙනවා. ඊට අමතරව ආධ්‍යාත්මික අවබෝධය ශක්ති ප්‍රභයන් අනුව වෙනස් වෙනවා. ඊට අමතරව ජීවීන් සහ වස්තුන්ගේ සම්බන්ධතාවය අනුව එම සංකල්ප 4 එකිනෙකට වෙනස් වෙනවා. අපි බලමු පළවෙනි සංකල්පය කියන්නේ මොකක්ද කියලා. පළවෙනි සංකල්පය චි හෝ කියු. එය ඇත්තටම චීන දාර්ශනික සහ වෛද්‍ය සම්ප්‍රදාය. ඒ කියන්නේ චීනයේ දාර්ශනික පැත්තත් චීනයේ වෛද්‍ය පරම්පරාවන් තුලිනුත් මතුවලා පෙන්නන එක ප්‍රධාන සංකල්පය තමයි චී කියන්නේ. එතකොට සියලුම ජීවීන්ගේ ශරීරය තුල පවතින ජීවන ශක්තිය කියන්නේ මේ විශ්වයේ ජීවත් වෙන සියලුම ජීවීන්ගේ ශරීරය තුල පවතින ජීවන ශක්තිය තමයි චී කියලා හඳුන්වන්නේ. එය ශරීරයේ සෞඛ්‍ය සහ සමතුලිතතාවය. ඒ කියන්නේ ජීවියෙක්ගේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බවයි ජීවියාගේ ශරීරයේ සමතුලිතභාවය තමයි මෙම චී කියන ප්‍රධාන විශ්ව ශක්ති සංකල්පයෙන් හඳුන්වනු ලබන්නේ. ඒ වගේම යාළුවනේ දෙවැනි ප්‍රධාන සංකල්පය තමයි ප්‍රාණ. එය ඉන්දියානු දාර්ශනික සහ යෝග පරම්පරාවන් තුල. ඒ කියන්නේ ඉන්දියානු දාර්ශනික පැතිකඩත් ඉන්දියාවේ සිටින යෝග පරම්පරාවන් තුලත් පවතින සංකල්පයක්. ප්‍රාණයක් කියන්නේ ජීවීන්ගේ ශරීරය තුළ පවතින ජීවන ශක්තිය. මේ විශ්වය තුළ ජීවත් වෙන සියලුම ජීවීන්ගේ ශරීරය තුළ පවතින ජීවන ශක්තිය තමයි ප්‍රාණ කියලා කියන්නේ. එය ශ්වසනය, චින්තනය සහ ශරීර ක්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍ය වෙනවා. එය ශ්වසනයට, හුස්ම ගැනීමට, චින්තනය, ජීවත් වෙන්න සහ ශරීරයේ එදිනෙදා ශරීර ක්‍රියාකාරකම් සඳහා මෙම ප්‍රාණ කියන ප්‍රධාන සංකල්පය බෙහෙයින්ම උපයෝගී වෙනවා. තුන්වෙනි ප්‍රධාන සංකල්පය කුණ්ඩලිනී ශක්තිය.
මේ යෝග සම්ප්‍රදායන් තුළ ඉන්දියාව චීනය වැනි රටවල්වල පවතින යෝග සම්ප්‍රදායන් තුළ ප්‍රධාන ශක්ති ප්‍රභවය ලෙස හඳුන්වනවා මේ කුණ්ඩලිනී කියන ශක්ති ප්‍රභවය. එය මූලාධාර චක්‍රයක් තුළ, ඒ කියන්නේ කුණ්ඩලිනී කියන ශක්තිය මෙම යෝග සම්ප්‍රදායන් තුළ මූලාධාර චක්‍රයක් තුළ සැඟවී ඇති ප්‍රධානතම ශක්ති ප්‍රභවය තමයි කුණ්ඩලිනී ශක්තිය. ඒ ජාර්ගය කියන්නේ යාගයට හා සමාන දෙයක්. එය තත්ත්වය, ඒක ජාගර්ය කියන තත්ත්වයට පවතින අතර එය ජාර්ගය කිරීමෙන් අධ්‍යාත්මික අවබෝධය ශක්තියක් ලබා ගන්න පුළුවන්. මේ ජාර්ගය කියන දේ කරනකොට කුණ්ඩලිනී ශක්තිය මූලාධාර චක්‍රය මගින් කුණ්ඩලිනී ශක්තිය කියන දේ උද්දීපනය කරද්දී මේ ජාර්ගය කිරීම මගින් අධ්‍යාත්මික අවබෝධය සහ ශක්තිය ලබා ගන්න පුළුවන්. අපේ අවසාන විශ්ව ශක්ති සංකල්පය අධ්‍යාත්මික ශක්තිය. මේක බොහෝ අධ්‍යාත්මික සම්ප්‍රදායන් තුළ විශ්ව ශක්තිය යනු සියලුම ජීවීන්ගේ වස්තුන් අතර සම්බන්ධතාවය පවත්වා ගන්න ශක්තිය. මේක මේ ගොඩක් අධ්‍යාත්මික සම්ප්‍රදායන් තමන්ගේ මනස සිත දියුණු කරන සම්ප්‍රදායන් තුළ විශ්ව ශක්තියක් කියන්නේ සියලුම විශ්වයේ සිටින සියලුම ජීවීන්ගේ සහ වස්තුන්ගේ අතර තියෙන සම්බන්ධතාවය පවත්වා ගන්න, එකිනෙක අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පවත්වා ගන්න ප්‍රධානම ශක්තිය තමයි අධ්‍යාත්මික ශක්තිය කියලා කියන්නේ. ඒ ආධ්‍යාත්මික වර්ධනය සහ සමතුලිතතාවය සඳහා බෙහෙයින්ම ප්‍රයෝජනවත් වෙනවා. ආධ්‍යාත්මික වර්ධනයටත් සමතුලිතතාවයටත් මෙම ආධ්‍යාත්මික ප්‍රධාන විශ්ව ශක්ති සංකල්පය බෙහෙයින්ම අත්‍යවශ්‍ය වෙනවා.